ඔයාලා දන්නවා මනීෂා Facebook එකේ වීඩියෝස් කරනවා එක එක්කෙනාගේ රැකියාවල් සම්බන්ධයෙන් එයා ඒක රඟපාලා පෙන්නනවා. හරි ලස්සනට කරගෙන යනවා. ඉතින් හොඳින් කරගෙන යන channel එකක් ඒක. Facebook page එක, TikTok එක හැම එකේම එයා ඒක සාර්ථකව කරන් යනවා. මේ ළඟදි දවසක් එයා කරපු වීඩියෝ එකට හිතරිදුණු දොස්තර මහත්මියක්, නවක දොස්තර මහත්මියක් ඇය ඒක සම්බන්ධයෙන් කතා කරලා තිබ්බා. ඇය ඒ සම්බන්ධයෙන් විවේචනයක් කරලා තිබුණා. ඉතින් ඒක ගැනයි මම මේ කතා කරන්න හිතුවේ අද පොඩ්ඩක්. ඔබට දැනෙන දේ ඔබ කමෙන්ට් කරන්න. ඔබේ අදහස සංවාදයක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි අපිට මේක ඇතුලේ. කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබට කමෙන්ට් සෙක්ෂන් එක විවෘතයි. ඕනම දෙයක් මේ හා සම්බන්ධව ඔබ කමෙන්ට් කරන් යන්න. ඒකට අනිත් අයත් පිළිතුරු දෙයි, අපිත් මමත් පිළිතුරු දෙන්නම් මගේ පැත්තෙන්. වීඩියෝ එක බලන ඔබ ඒ මනීෂාගේ වීඩියෝ එකත් බලන්න ඇති. බොහෝ විට මම විශ්වාස කරන මේ දොස්තර මහත්මියගේ වීඩියෝ එකත් බලන්න ඇති කියලා. එහෙම නැති වුණොත් මම ඔබට පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ හෝ පළවෙනි කමෙන්ට් එකේ මම පින් කරලා දාන්නම් ලින්ක් එක. ඒක නර්ස් නෝනා කෙනෙකුගේ චරිතයක් සහ ගැබිනි මවකගේ චරිතයක්. ඉතින් ඒකෙදි මවට වෙන අසාධාරණය, මවට වෙන බලපෑමක් සම්බන්ධයෙන් සහ ඒකේ නොසලකිල්ල සම්බන්ධයෙන් තමයි ඒ වීඩියෝ එක එයා කරන්න පෙළඹුණේ. කෙසේ හෝ ඒක විවේචනය කරලා එහෙම නැත්නම් දොස්තරවරුන් අපේ රට ඇතුලේ තව ඊට වඩා සේවා කරනවා. එතකොට ඒවට අගයන් කරන්නේ නැද්ද? අපි මෙච්චර රෑ නිදි මරාගෙන වැඩ කරනවා, 22 අදිනවා. එහෙම තිබිලත් ඇගීමක් කරන්නේ නැද්ද? අපිව එතකොට අපිට දුක හිතෙනවා කියන ඒ හිත රිදීම ඒ දොස්තර නෝනා තුල තිබුණා. ඒක සාධාරණයි. නමුත් මගේ අදහස වෙන්නේ ඒක මෙතනදී වෙනත් එකක්. හේතුව තමයි මම මේක කියවන්නේ මෙන්න මේ විදිහට. අපේ රට ඇතුලේ සමහර රැකියා සඳහා අනවශ්‍ය පිළිගැනීමක් සහ ඒකට තැනක් ලැබා දීලා තිනවා. මොකද එකම හැම රැකියාවම එකයි කියන එක යටතට ගණන් නැතුව සමහර රැකියා සඳහා වැඩිපුර පිළිගැනීමක් ලැබීලා තියෙනවා. මේක වැරදි නම් නිවැරදි කරන්න මම මේ කියන ඒවා ටික මේ මෙතනින් එහාට ඔබට බාරයි. ඒ පිළිගැනීම ඇතුලේ තියෙනවා ඒගොල්ලෝ කරන එයාලා කරන්නේ සේවාවක්, අනිත් අය කරන්නේ රැකියාවක් කියලා එකක්. තේරෙනවද? දැන් උදාහරණයක් වෛද්‍ය වෘත්තිය ගත්තොත් ඒක සේවාවක් හැටියට යනවා. ඒතකොට ඒගොල්ලෝ කරන්නේ සේවයක්. අනිත් අපි කියමු බස් රියදුරෙක් වේවා, වෙනත් ආයතනයක වැඩ කරන මිනිස්සෙක් වේවා, ඒ හැමෝම කරන්නේ රැකියාවක් හැටියට. ඉතින් ඕක බෙදා ගන්නයි අමාරු වෙන්නේ. ඔව් ඒක සේවාවක් තමයි. නමුත් ඒකට අපි මම දොස්තර කෙනෙක් නම් මම දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඒකේ සිහිනේ තියාගන්නේ මම මේ දොස්තර රැකියාවේ සහ හෙද රැකියාවේ තියෙන වගකීම් ටික මම දැනගෙන. ඒකට ඒක දැනගෙනයි මම එතනට යන්නේ. එතකොට ඒකම මම වෙනත් රැකියාවකට යනවා නම් මට දන්නවා මම යන්නේ මෙන්න මේ රැකියාවට. ඒතර මේකේ මෙන්න මේ වගකීම් කොටස සහ යුතුයකම් කොටස එතික්ස් ටික මේක ඇතුලේ තියෙනවා. ඒක මට මම අනිවාර්යයෙන්ම ඒක කළ යුතුමයි. කොට උදාහරණයකට ලෙඩෙකුට සලකන විදිය, බෙහෙත් දෙන්න ඕන විදිය, ප්‍රෙෂර් බලන්න ඕනේ මේ වෙලාවල් වලට මෙන්න මේ ෂිෆ්ට් එකට වැඩ කරන්න තියෙනවා, එක දිගට ඕවර් ටයිම් කරන්න තියෙනවා. ඒ ඔක්කොම දැනගෙන තමයි අපි රැකියාවට යන්නේ. ඒතකොට රැකියාවට ගිහිල්ලා ඒක කරනකොට අපිට වැටුපක් හම්බ වෙනවා. නියමිත වැටුපක් හෝ සමහරවිට අනිත් රැකියාවලට වඩා වැඩි වැටුපක් හම්බ වෙන්නත් පුළුවන් සමහර ප්‍රතිලාභත් එක්ක, විශේෂයෙන් වෛද්‍යවරුන්ට. එතකොට ඒකේ සේවාව ලබන කෙනාට දැනෙනවා නම් මට මේගොල්ලෝ හරි ලස්සනට වැඩ කරලා දෙනවා, හරි හොඳ සේවයක් කරනවා කියලා ඒ රෝගියා, එහෙම නැත්නම් රෝගියාගේ ඥාතීන් ඒව දැක්කම එයාලා තමයි ඒක ඇප්‍රීෂিয়েට් කරන්නේ. එහෙම නැත්නම් ඒක අග යන්නේ. හරිද? එතකොට වෙනත් රැකියාවකට ගියාට පස්සේ බස් රියදුරාව කියලා උදාහරණයකට ගත්තොත් එහෙම බස් රථ රියදුරෙක් එයාත් පැය 12ක් සමානලට එක දිගට ඩ්‍රයිව් කරනවා වෙන්න පුළුවන්. සෙනඟ වරගෙන. එතකොට එයාලා ඒ ඇප්‍රීෂিয়েට් එක සමහරකට බලාපොරොත්තු වෙන්නේ නැති තරම්. නමුත් සමහර අයගේ ඉතින් කල් ක්‍රියාවන් නිසා ඒවා රැකියාවල් වලට තියෙන පිළිගැනීම් නැතිලා තියෙන්න පුළුවනි. නමුත් මම කියන්නේ ඒ රැකියාවල් වලට පිළිගැනීමකට වඩා ඒක එයාලා බලාපොරොත්තු වෙන්න නරකයි. නමුත් ඒ දෙන කෙනා, ඒක ලබන කෙනා ඒක එළියේ කියන්න පුළුවන්, ඒ සමහර සටහන් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් එයාගේ මූණටම කියන්න පුළුවන් ඔයා හරි හොඳ කෙනෙක්, මට මෙච්චර වැඩ කරලා දුන්නා, මෙච්චර සේවයක් කරා, මාව හොඳට බලාගත්තා. ඒ ඇප්‍රීෂিয়েට් එක, ඒ අගය කිරීම රෝගීන්ගේ තුලින් එයි. හැබැයි බලාපොරොත්තු වෙනවා නම් ඒක කරන්න ඕනේ කියලා එතන වැරද්දක් තියෙනවා කියලා තමයි මගේ මතය වෙන්නේ. මොකද ඔයා කරන්නේ, එයාලා කරන්නේ රැකියාවක්, ඒකට හරියට වැඩියක් හම්බ වෙනවා. ඒකට ඒක ඇතුලේ තියෙනවා කල යුතු යුතුයකම් ටිකක්. ඒ කියන්නේ වගකීම් කොටස ඒගොල්ලන්ගේ ඩියුටි
ටික ඩියුටි මෙන්න මේවා ටික තියෙනවා කරන්න තියෙනවා කියලා ඒ ඇග්‍රීමන්ට් වල තියෙන ටික කරා නම් ආයි අමුතුවෙන් දෙයක් කරන්නත් නැති වෙයි සමහරවිට. මොකද ඒකේ ඇති ප්‍රෙෂර් බලන්න ඕන කියලා ඇති ඒකේ ඇති රෝගියව බෙහෙත් දාන්න තුවාල වලට බෙහෙත් දාන්න ඕන කියලා එහෙම නැත්නම් මේ ෂිෆ්ට් වල වැඩ කරන්න ඕන කියලා පැය 12 වැඩ කරන්න ඕන. පැය 12ට මෙන්න මෙච්චර ගාණක් වාට ගෙවනවා. ඒ ඔක්කොම ටික තියෙනවා. ඒ තිබුණම ඒක කරාට පස්සේ සමහරක් කලකට අමතර දෙයක් කරන්න නැහැ. මොකද ඒ කොටස ඒක ඇතුළේ තියෙනවා. හැබැයි හෙද සේවය ඇතුලේ ඒ රෝගියව ආදරෙන් බලාගන්න එක ඒක තමන්ට ආවේනිකයි. එතකොට ඒක ආදරෙන් නැතුව බලා ගත්තත් මම කියන්නේ. හරිද? ඔය මේව වැරදිලා ගන්න එපා. එහෙම එයාගේ ඩියුටිය එයාට කරන්න නියම වෙලා තියෙන කොටස එයා කරොත් එහෙම එතනින් එහාට ඒ රෝගියා සුව වෙනවා. එහෙම නැත්නම් ඒ රෝගියාට ලැබිය යුතු අපි කියමු වෛද්‍යවරයෙක්ගෙන් හෝ හෙදියෙක්ගෙන් හෝ ලැබිය යුතු කොටස සේවය නිතැතින්ම ලැබෙනවා අර ටික ෆලෝ කරා නම්. ඔය අකුරට වැඩ කරනවා කියලා කරනවානේ සමහරවිට. ඒතකොට ඒ ටික කරා නම් ඒ ටික අකුරට වැඩ කරනවා කියලාත් සමහරවිට කරනවානේ. ඒතකොට ඒ කියලා ඉස්පිතාල වහන්නෙත් නෑනේ. ඒතකොට ඒම කරාට පස්සේ මංගේ ඒ වැඩ කොටස කරාට පස්සේ සමහරවිට ඒක ආයි අමුතුවෙන් කරන්න දෙයක් සමහරවිට ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් කෙසේ හෝ ඔය මනීෂාගේ කාරණාවට අපි ආයිත් આવොත් එහෙම මනීෂා ඒක කරේ ඔය විදියට එයා කරපු වීඩියෝ එකේ විදියටම සමහර රෝගීන්ව පීඩාවට පත් වෙනවා. ඔව් සමහරලාට ගම් ඇතුළවල ඉස්පිතාලවල රාජ්‍යයේ හෝ කරගෙන ආපු පාලනයන් යටතේ හරි පවතින රාජ්‍ය හරි අඩුපාඩුකම් නිසා ආර්ථික අර්බුද නිසා වෙන්න පුළුවන් මොන හරි හේතු මත ඔය අවශ්‍ය කරන පුරප්පාඩු ටික සපිරලා නැති වෙන්නත් පුළුවන්. ඒකට එහෙම වුණාම ඒ ඉන්න රෝගීන් පීඩාවට පත් වෙනවා වෙන්නත් පුළුවන් සහ හෙන්දියන් සහ වෛද්‍යවරුන්ට එහෙම පීඩනයක වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒතර ඒ කොටස තමයි අර මනීෂා ඒකේ වීඩියෝයක් හැටියට එයා එළියට ගෙනාවේ. ඒක සාකච්ඡාවට බඳුන් උනේ. ඕක සාමාන්‍යයෙන් අපිත් අත්දැකලා තියෙනවා. ඉස්පිතාලයකට ගියාම හොඳ වෛද්‍යවරු හොඳ හෙදියෝ ඉන්න අතරෙම කිසිම කමකට නැති 7-5කට ලෙඩාව ගණන් ගන්න නැති එහෙම අයත් ඉන්නවා. ඒතර අඩු ගන්න යාගේ වගකීම් ටිකවත් කරන්නේ නැති වෛද්‍යවරු සහ හෙදියොන් අපේ ඉස්පිතාලවල නැත්තේම නැහැ. රයිට්. ඔබට ඒ අත්දැකීම් නැති. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඉතින් ඒක මනීෂාද හරි අර වෛද්‍යවරේද හරි කියලා මම ඔබෙන් අහන්නේ ඒකයි. ඉතින් ඔබට අදහසක් තියෙනවා මේක සංවාදයකට ගන්න පුළුවන්. අපි ගමු සංවාදයකට. මේ මතය අරගමු අපි. මොකද්ද මේ සංවාදය කියලා අපි බලමු. ඔබට ජය.